එහෙම දෙහ හඳුරන්නේ. ඔව්. නැගිට්ටොත් ඔව්. මීට වැඩිය නටනවා. නටන්න බෑ මම අවසර දෙන්නේ නැහැ. දැන් නටන්න බෑ අපිට වැඩ තියෙනවා. තේරෙනවද? නටන්න අවසරයක් දෙන්න හොඳට බලලා. ඈ දැන් පොඩි පරිස්සමක් කරේ මම. හරිද? හා අමතක වෙයිද මේක? අමතකේ. මේක මෙතන අමතක වෙයිද? අමතක වෙනවා. මං අහන්නේ මේ දැන් මේ කරපු දේ මතක් වෙයිද ආය අමතක වෙයිද මෙතන මේ කරපු දේවල්? මතක් වෙනවා. ආ. ඈ? ආ. කිව්වා හරි. ආ. මේක අයින් කරන්න ඕනේ. මේක ඈ? ඊයව ගන්න ඕනේ ඇඟට. අතෝගේ මේක අයින් කරන්න ඕනේ. හරිද? කිරියට්ටාව ගේන්නලු. ඔව්. ඇඟට. මේක අයින් කරන්න ඕනේ. අයින් කරන්නලු. මේක තමයි අයින් කරන්න ඕනේ. තේරෙනවද? මේක අයින් කරන්න ඕනේ. මොවා හිටියොත්. ඔව්. හැමදාම බීඩි කගා. ඔව්. ලෙඩ වෙලා. ඔව්. අර බාගෙට පින් ඉල්ලගෙන ඇවිල්ලා යන්නේ එකෙක්. ආන් ඒක මේ. තේරෙනවද? පින් කරන්න වගේ ඇවිල්ලා පින් කරන්නේ නැතුව මේක කාලා යනවා. පව් කරගෙන යනවා. හරිද? ගනින් මේකට මේ ගෙඩි. දෙහි ගෙඩි. ඔව්. 7ක් කපන්න කියනවා. දෙහි ගෙඩි 7ක්. ඔව් මෝ වයින් කරන්න නම් දෙහි ගෙඩි 7ක්. දැන් ඔය දැන් කවුද කතා කරන්නේ? 100ද? ඔව්. 100ට කතා කරන්නේ? ඈ? උත්තර දෙන්න එපා යාගෙන. ඊය කතා කරලා කියන කුකුලෙක්ක. ඔව්. කුකුලාගේ බෙල්ල කපන්නලු. ඔව්. පරාණය දිල්ලන්නේ. පරාණය දිල්ලන්නේ. ඈ? කවුද කුකුල කපන්නේ? මේ අත් දෙකෙන්මලු කපන්න ඕනේ. එතකොට මූ යන්න ඕනෙලු. ඔව්. මූ යනවලු එතකොට. බිල්ල අරන් යනවා. බිල්ල අරන් යනවා. නැත්තම් ඔව්. බීඩිය ගගහ මූ ඉන්නවා. මූ ගියේ නැත්තම් ලෝක විනාශයක් වෙනවා. දැන් මම ඔබට කියව නේද මාර් එකක ඉන්නේ කියලා? කිව්ව නේද? කිව්ව නේද මාර් එකක ඉන්නේ කියලා? බෝඩින් ගානේ. ඔව්. රස්තය යදුවෙනවා. බෝඩින් වලට ගෙවාගෙන. ඔව්. ඊට වැඩි හොඳයිලු. ඔව්. ගෙදර ඉඳගෙන වහනක් පත්තු කරලා. ඔව්. වනවාසීව චුට්ටක් ඉඳලා. වනවාසික. හැමදාම භාවනා කරන්න ඕන. භාවනා කරලා දියුණු වෙලා. දිනු වෙලා. ඔළුවක් පාදගෙන මේ දරුවන්ට පිහිට වෙලා. දුක් විඳින දරුවන්ට උඹේ දේවාලේ පිහිට වෙලා මිනිස්සුන්ට සරණක් වෙන්න පුළුවන්. මේක බස් එකේ යන වෑන් එකේ යනකම් අඬයි කියනවා දැන්. හරිද? වතු පිළි වැඩ කරන්න පුළුවන් කියනවාද? ඒ වතු පිළි වැඩ කරන්න තැනක් තියෙනවද?